ලෝක කුසලාන තරගාවල ඉතිහාසයේ අමරණීය වූ ශහීබ් ෂාඩා ෆර්හාන් විදෝගේ විශ්ලේෂණයේ යලි තහවුරු කළ දස්සාගේ සුපිරීනිම විනිසුරු තීරණයෙන් වෙනස් වූ ප්‍රතිඵලය මේ ICC T20 World Cup 2026 with Crick Vidu. GS Sports ව්‍යායාමයේ විප්ලවීය වෙනස අලවිසැල් මාදිවෙල ගාලුපාර කොළඹ 3 සියලුම ක්‍රීඩා භාණ්ඩ සහ ක්‍රීඩා ඇඳුම් පැළඳුම් සඳහා එකම තැන Chance Sports Borel. Sri Lanka's first skill-based fantasy app. Download New Ball today. Lady J, the largest homeware store in Sri Lanka, Borella, Maharagama. මෙගාපික්සල් 108ක සුපිරිම කැමරාවක් හා මිලියම්පි 6000ක බැටරියක් තියෙන 5G ස්මාර්ට්ෆෝන් එක රුපියල් 74999කට මේසු ලකි 8. ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ක්‍රිකට් වලට ආදරේ ප්‍රේක්ෂකයන්ට උපරිම වින්දනයක් ගෙන දෙමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ අතරේ 2020 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටේ තරගයේ නිමාව දැක්කේ පාකිස්තාන කණ්ඩායමට ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් හිමි කර දෙමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත හැකිව තිබූ තරගයක ප්‍රතිඵලය විනිසුරුගේ අවසන් පන්දුවේ දුර්වල තීරණයක් නිසා විකෘතියක් බවට පත් වුණා. මේ තරගය පැවැත්ුණේ තරග පිට පරාජයට පත් වෙලත් ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන් පිරිච්ච පල්ලේ කැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය තුල මේ ක්‍රීඩාංගණය තුල පල්ලේ කැලේ ප්‍රේක්ෂකයන් ලබා දීපු සහයෝගය මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වගේ හොඳ දස්කම් අතරට එන්න ප්‍රබල සාධකයක් බවට පත් වුණා. පල්ලේ කැලේ පිටියේ පිතිකරණයට වඩා යෝග්‍ය තනතිරුවකයි මේ තරගය පැවැත්ුණේ. මේක හොඳින් පන්දුව පිත්තට ආපු තරම් ලොකු දඟ කැවීමක් හෝ දෝලනයක් නැති හොඳ ඉපිලීමක් තිබිච්ච තනතිරුවක්. ඒ වගේම කෙටි බවුන්ඩරිස් තමයි ස්ක්වෙයාර් බවුන්ඩරිස් විදියට තිබුණේ. මීටර 66 68 සීමාවේ තමයි මේ බවුන්ඩරිස් තිබුණේ. ඒ වගේම ඉදිරිපස බවුන්ඩරි එකත් මීටර 74ක වගේ ප්‍රමාණයක තිබුණේ. ඉතින් මේ නිසා මේ ක්‍රීඩාංගණයේ ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක් ලකුණු 190ක් මෙහි පාස්කෝ එක විදිහට සටහන් කරන්නට පුළුවන්. නමුත් දෙපිලේම පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ තිබුණු දුර්වලතා නිසා ලකුණු 200 සීමාව ඉක්මවා යන්නට කණ්ඩායම් දෙකටම හැකියාවක් ලැබුණා. තීරණාත්මක කාසියේ වාසිය හිමි කරගත්තේ දසුන් ශානක. මේ අනුව ඔහු පල්ලේ කැලේ පිටියේදී පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ දෙවන වර පින්න පතනය වීමට තිබෙන ඉඩකඩ නිසා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතවයි මේ තරගයට අවතීර්ණ වුණේ. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් විවේක ගන්නවලා තිබුණා. ඒ වෙනුවට කමිල් මිෂාර කණ්ඩායමට ඇතුළත් වුණා. දුෂාන් හේමන්ත වෙනුවට ජනිත් ලියනගේ කණ්ඩායමට ඇතුළත් වුණේ 7-4 සංයෝගයක් නිර්මාණය කරමින්. පාකිස්තානයේ වෙනස්කම් කිහිපයක්ම සිදු කළා. ඔවුන්ට මේ තරගයේ වේගයෙන් පන්දුවට පහර දීමට අවශ්‍ය නිසා ඔවුන් අවුට් ඔෆ් ෆෝම් හිටපු සයිම් අයුබ් සහ ස්ට්‍රයික් රේට් එක අඩු බාබර් අසම්වත් සල්මන් මිර්සාවත් එළියෙන් තිබ්බා. කවාජා නෆී ඒ වගේම නසීම් ෂා සහ අබ්‍රාර් රහමන්ව තමයි ඇතුළට ගත්තේ. ඔවුන්ගේ පන්දු යැවීමේ බලයනියත් උපරිම ශක්තිමත් කළා. ඒ වගේම වේගෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් 7 දෙනෙක් ඔවුන්ගේ කණ්ඩායමට ඇතුළත් කරගත්තා. මේ අනුව පන්දු යවන්නන් 6ක් සහ පිතිකරුවන් 7කගේ සංයුතියක් තමයි මේ තරගයේ ක්‍රීඩා කළේ. පාකිස්තාන කණ්ඩායමට මේ තරගයේදී අවසන් පූර්ව වටේට පිවිසෙන්නට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අවම වශයෙන් ලකුණු 65ක් වගේ ප්‍රමාණයකින් පරාජය කළ යුතු තිබුණා. මේ නිසා පාකිස්තාන කණ්ඩායම පළමු පන්දුවේ සිටම වේගෙන් පන්දුවට පහර දුන්නා. විශේෂයෙන්ම ශහීබ් ෂාඩා ෆර්හාන් සහ ෆකා සමාන් දෙදෙනා සුපිරි ආරම්භයක් පාකිස්තාන කණ්ඩායමට ලබා දුන්නේ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිතන්නටවත් ඉඩක් නැති කරමින් ඔවුන් දාන්නේ කොහෙටද? ඔවුන් තමන්ගේ ප්‍රහාරය එල්ල කළා. විශේෂයෙන්ම ඩොට් බෝල්ස් ප්‍රමාණය ඔවුන් සෑහෙන අඩු කළා. මේ ඉනිම තුලම පාකිස්තානයේ වාර්තා කළේ ඩොට් බෝල් 35ක් පමණයි. ශ්‍රී ලංකා පන්දු රැකීමත් දුර්වල මට්ටමකයි පැවතුනේ. ශ්‍රී ලංකාව වෙතින් පන්දු රැකීමේදී ලකුණු 10ක් 15ක් අමතරව ලබා දුන්නා. එකවර පන්දුව රැක ගැනීමට නොහැකි වීම නිසා එකේ ලකුණු දෙකේ ලකුණු බවට පත් වුණා. ඒ වගේම උඩ පන්දු ගිලිහී ගියා. මේ අනුව පාකිස්තාන කණ්ඩායමට තමන්ගේ ඉලක්කය වෙත සාර්ථකව ළඟා වෙන්නට ශ්‍රී ලංකා පන්දු රැකීමෙන් සෑහෙන සහයෝගයක් මේ තරගය තුලදී ලැබුණා. ශහීබ් ෂාඩා සහ ෆකා සමාන් ලකුණු 176ක සබඳතාවක් ගොඩනගන්නට සමත් වුණේ පන්දු 95ක් තුලදී. මේ අනුව ලකුණු 230ක පමණ ලකුණු පුවරුවක් ඔවුන්ට පෙනෙමින් තිබුණා. ශ්‍රී ලංකාව වෙතින් වෙච්ච බරපතලම වරදක් තමයි ෆකා සමාන් ලකුණු 46ක් ලබා සිටියේදී මහේෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ කඩළු රකින කමිල් මිෂාර වෙතට උඩ පන්දුවක් ලබා දුන්නා. මෙය පිටියේ විනිසුරු නොදැවුණු ක්‍රීඩකෙක් විදිහටයි සටහන් කළේ. විශේෂයෙන්ම කමිල් මිෂාර පමණයි මෙතනදී තරමක ප්‍රබල ඉල්ලීමක් කළේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම රිවිව් අවස්ථාවට යන්න තීරණය කළේ නැහැ. මහේෂ් තීක්ෂණ සහ දසුන් ශානක ඒ සම්බන්ධයෙන් නිතරම උනන්දුවක් දැක්ුවේ නැහැ. නමුත්
පුනරෝපණයේදී පෙනී ගියේ පන්දුව පිත්තේ වැදී ඇදී ගිය පන්දුවක් විදිහට. ඉතින් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ රිවිව්ස් දෙකම ඉතිරි වෙලා තිබුණ තරගයේ 11 වෙනි පන්දුවාරයේ ක්‍රියාත්මක වෙමින් තිබුණේ කිසිදු කඩුල්ලක් විද වැටලා තිබුණේ නැහැ. පාකිස්තාන කණ්ඩායමේ මේ රිවිව් අවස්ථාව ලබාගත යුතුව තිබිච්ච රිවිව් අවස්ථාවක්. මුල් පන්දුවාර 16 තුලදීම ඉදිරියෙන් හිටපු පාකිස්තානය සම්පූර්ණයෙන් පසුපසට ඇද දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඩෙත් ඕවර්ස් වලදී සමත් වුණා. පාකිස්තානයේ කඩුළු 8ක් ලකුණු 36ක් තුල බිඳ දමන්න ශ්‍රී ලංකා පන්දු යවන බලඇණියට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 6ක් භාවිත කළා. වෙල්ලාලගේව පන්දුවාර 3කට සීමා කරමින් දසුන් 19 වෙනි පන්දුවාරයේ ක්‍රියාත්මක කළේ Tamanගේ අවසන් පන්දුවාරයේ විදියට. ඔහු ලකුණු 5කට මේ පන්දුවාරයේ සීමා කරමින් කඩුළු 2ක් දවා ගන්න සමත් වුණා. මේ අනුව පාකිස්තාන ඉනිම ලකුණු 212කට සීමා වුණා. දිල්ෂාන් මදුශංක මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක් ක්‍රියාත්මක කළේ ලකුණු 32කට කඩුළු 3ක් දවා ගනිමින්. මයිෂ් තීක්ෂණ Tamanගේ පන්දුවාර 4 ලකුණු 35කට සීමා කිරීමත් කැපී පෙනුණා. ඒ වගේම මේ තරගයේදී මහේෂ් උඩ පන්දු 2කුත් ලබා ගන්න සමත් වුණා. තරමක් පසුපසට දිව යමින් ලබාගත් හොඳ උඩ පන්දුවකුත් ඔහු මෙහිදී සටහන් කරගත්තා. පාකිස්තානයට නවසීලන්තයේ ශුද්ධ ලකුණු වේගය පසු කරමින් අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 147කට සීමා කළ යුතු වුණා. ශ්‍රී ලංකාවේ ආරම්භය අසාර්ථක වුණේ නසීම් ෂාගේ පන්දුවක් හමුවේ ඔහුගේ වේගය අඩාල කළ පන්දුවක් හමුවේ පැතුම් නිශ්ශංක පහසු උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 8කට පිටියෙන් ඉවත් වීමත් සමගින් කමිල් මිෂාර සහ චරිත් අසලංක දෙදෙනාම හොඳ ස්ටාර්ට්ස් ලබා ගත්තා. හැබැයි ලොකු ඉනින් එකකට කන්වර්ට් කරන්න මේ දෙදෙනාටම හැකියාවක් ලැබුණේ නැහැ. කමිල් මිෂාර ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමින් හොඳ ෆෝම් එකකට ආවේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4ක් තුලදී ලකුණු 33ක් ලබාගෙන ඉන්නකොට ඔහු අනෙක් අන්තයෙන් ලකුණු 26ක් ලබා ගනිමින් මේ අනුව අබ්රාර් අහමඩ්ව කැඳවන්නට සල්මන් අලි අගා තීරණය කළා. සාමාන්‍යයෙන් පවර් ප්ලේ අවස්ථාවේ පන්දු යවන්නේ නැහැ අබ්‍රාර් අහමඩ්. ඔහු පන්දුවාර 12 ඉඳලා 18 වෙනකල් තමයි සාමාන්‍යයෙන් පන්දු යවන්නට එන්නේ. නමුත් මෙහිදී කඩුළු ලබා ගැනීමේ අපේක්ෂාව නිසා ඔවුන්ගේ ඉන්න හොඳම විකට් ටේකින් බෝලර් විදියට අබ්‍රාර්ව 5 වෙනි පන්දුවාරයේදී කැඳවන්න සල්මන් තීරණය කළා. එයට සාර්ථක ප්‍රතිචාර දක්වපු අබ්‍රාර් අහමඩ් පළමු පන්දුවෙන්ම කමිල් මිෂාරගේ කඩුල්ල බිඳ දමන්නට සමත් වුණේ දඟ කැවීමක් රහිතව කඩුල්ල තුලට කෙලින්ම යොමු කළ පන්දුවක් හමුවේ. චරිත් සහ පවන් අතරේ ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගුණා. චරිත්ගේ ප්‍රියතම ස්ලොග් ස්වීප් එක ගහන්න උත්සාහ කිරීමේදී අබ්‍රාර් ඔහුවත් පිටියෙන් ඉවත් කළේ පන්දුව කෙලින්ම කඩුල්ල තුලට යොමු කරමින්. පවන් මනාව පාකිස්තාන පන්දු බලඇණියට ඇටැක් කරමින් ලකුණු 58ක් වාර්තා කරගන්න සමත් වුණා. අබ්‍රාර් අහමඩ් 11 වෙනි පන්දුවාරයේ වෙද්දී සිය පන්දුවාර 4ම නිමා කළේ ලකුණු 23කට කඩුළු 3ක් දවා ගනිමින්. අවසන් පන්දුවෙන් ඔහු කමිඳුව පිටියෙන් ඉවත් කළේ ලෝ බවුන්ස් එකක් සහිතව වේගය අඩාල කළ පන්දුවක් කඩුල්ල තුලටම යොමු කරමින්. මෙනු ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරුවන් තිදෙනාම පිටියෙන් ඉවත් කරන්නට අබ්‍රාර් අහමඩ් සමත් වුණේ එකම ආකාරයෙන් කඩුළු තුලට පන්දුව යවමින් ඔවුන්ව කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දවා ගැනීමත් සමගින් 12 වෙනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජනිත් ලියනගේ පිටියෙන් ඉවත් කරන්නට මොහමඩ් නවාස් සමත් වුණේ ඔහුගේ කඩුල්ල තුලටම පන්දුව යොමු කරන්නට සමත් වෙමින්. මේක හොඳින් අහගන්න, මේක හොඳින් මතක තියාගන්න. දසුන් ශානක පිටියට ආවේ 12 වෙනි පන්දුවාරයේ අවසානයේදී ඔහුට පන්දු 48ක් ඉතිරි වෙලා තිබුණා. ඉතින් පසුගිය අවුරුදු කිහිපය පුරාම විදු පුන සඳහන් කරන දේ තමයි පන්දු වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබෙදී දසුන් විකට් එකට ආවොත් ඔහු සාර්ථක වෙන්නට තිබෙන සම්භාවිතාව වැඩි කියන කාරණේ. ඉතින් ඒක මේ තරගයේදීත් ඔප්පු වුණා. ඒ අවස්ථාවේදී විදු thepaparay.com හි සිංහල විස්තර විචාරයේ හිටිය චාමර කපුගෙදර සමගින් විදු සඳහන් කළේ අද දසුන්ගේ බොඩි ලැන්ග්වේජ් එක අනුව ඔහු හොඳ දෙයක් කරන්නට වැඩි ඉඩ කඩක් තියෙනවා කියන කාරණය. පන්දුවාර 14ක් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 120ට කඩුළු 5යි පන්දු 36ක් තුල ලකුණු 93ක් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙලා තිබුණා. ෂඩාබ් කාන්ට එරෙහිව 6 පහර 2ක් එල්ල කරමින් පවන් රත්නායක තමන්ගේ අර්ධ ශතකය වාර්තා කරන්නට සමත් වුණා. 16 වෙනි පන්දුවාරයේ අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150ක් ලබා ගන්නට සමත් වුණේ පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි කරමින්. 18 වෙනි පන්දුවාරයේ ක්‍රියාත්මක කරපු ෂහීන් ෂා අෆ්රිඩි පවන් රත්නායකව පිටියෙන් ඉවත් කරමින් මේ පන්දුවාරයේ ලකුණු 6කට සීමා කරන්න සමත් වුණේ. අවසන් පන්දු 12 තුල ලකුණු 46ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්. මේ වෙද්දී දසුන් ශානක උස්මාන් තාරික්ව ප්‍රහාරයට ලක් කරමින් ඒ වගේම ෂඩාබ් කාන්ට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙමින් අර පාදංග පන්දු යවන්නන්ට එහෙමත් නැත්නම් දඟ පන්දු යවන්නන්ට ඔහුගේ තියෙන බීතිකාව පුස්සක් බවට පත් කළා. මේකට හේතුව ඔහු කලින් විකට් එකට ඇවිල්ලා කඩුල්ලේ ස්ථාවර වුණාට පස්සේ ඔහුට මේක අභියෝගයක් බවට පත් නොවීම. ඉතින් මේ නිසා ඔහුට විශ්වාසය ගොඩ නැගුණාට පස්සේ ඔහු වඩා හොඳින් ක්‍රීඩා කරන බවට තවත් හොඳ සාධකයක් මේ පිටිය තුලදී දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒ වගේම තනතිරුවේ ලොකු දඟ කැවීමක් තිබුණේ නැහැ. මේකත් දසුන් ඉතාමත්ම හොඳින් ප්‍රයෝජනයට ගත්තා. 19 වෙනි පන්දුවාරයේදී 6 පහර 2ක් සමගින් දසුන් ශානක ලකුණු 18ක් වාර්තා කළේ. අවසන් පන්දු 6 තුලදී ලකුණු 28ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි කරමින් මේ
මේ 19 වෙනි පන්දුවාරයේ අවසන් පන්දුවට දුනිත් වෙල්ලාලගේට ලකුණු 4ක් ලබා ගන්නට තිබුණා නම් මේ තරගයේ තීරණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ පන්දුව ඩොට් බෝල් එකක් බවට පත් වුණා. අවසන් පන්දුවාරය තුලදී අවසන් පන්දු 6 තුලදී ලකුණු 28ක් ලබා ගැනීම ඉලක්කය බවට පත් වුණා. ෂහින් ෂා අෆ්රිඩි තමයි පන්දු යවන්නා බවට පත් වුණේ. ඔහු හමුවේ මේක කිසිසේත් ලෙහෙසි පහසු ඉලක්කයක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් පළමු පන්දුවට 4 පහරක් සහ ඊළඟ පන්දු 3ටම දැවැන්ත 6 පහර 3ක් එල්ල කරපු දසුන් ශානක පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේ සිංහ දජයන්ගෙන් ලෙල දෙවන්නට සමත් වුණා. අවසන් පන්දු දෙක තුලදී ලකුණු 6ක් පමණයි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට තිබුණේ. නමුත් සියල්ලම හොඳට කරලා දසුන් ශානක අවසානයේදී වැරදි ඔප්ෂන් එකක් ගත්තා. ඔහු ප්‍රීමෙඩිටේටඩ් ස්කූප් එකකට ගියා. පිට ඉන්න දිහාට ඇවිදගෙන යමින් ස්කූප් පහරක් එල්ල කරන්නයි ඔහු උත්සාහ කළේ. එතනදී ඔහු කල්පනා කරන්න ඇති ෂහින් ෂා වේගය අඩාල කරපු පන්දුවක් එවයි. එතකොට මේකට ඉස්සරහින් ගහන්න ගියොත් උඩ පන්දුවක් වෙන්න ඉඩකඩ තියෙනවා. එම නිසා ෆයින් ලෙග් සහ තර්ඩ් මෑන් වල ක්‍රීඩකයන් රඳවා තිබුණ යාරතිහේ සීමාවේ ඊට උඩින් ස්කූප් එකක් එල්ල කරන්නයි ඔහු උත්සාහ කළේ. නමුත් දසුන් ශානක ඒ වෙලාවේදී කඩුල්ලේ ඉදිරිපසින් ඉදිරිපාදේ ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටියා. ඔහුගේ පහරවල් ඉතාම ප්‍රබලව තිබුණා. ඔහුගේ ටයිමිං ඉතා හොඳින් තිබුණා. මේ නිසා මේක වැරදි ඔප්ෂන් එකක්. ඒ වගේම ප්‍රීමෙඩිටේටඩ් එකක්. මේ නිසා ඔහු කඩුල්ලෙන් එහාට යනකොට ෂහින් ෂා දැන සිටියා ඔහු මොකද්ද කරන්නට උත්සාහ කරන්නේ කියන එක. මේ නිසා ඔහුව ෆලෝ කරමින් වයිඩ් ලයින් එකනුත් එහා පැත්තේ තමයි ෂහින් ෂා අෆ්රිඩි පන්දුව ක්‍රියාත්මක කළේ. දසුන් ශානක පිට ඉන්න දිහාට ඇවිදගෙන ගිය නිසා මේක වයිඩ් පන්දුවක් බවට පත් වුණේ නැහැ. ඒ වගේම පන්දුව ස්කූප් එකක් විදිහට පිටතට ගන්නට හැකියාවක් තිබුණෙත් නැහැ. මේ අනුව අවසන් පන්දුවෙන් ලකුණු 6ක් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණා. ෂහින් ෂා අෆ්රිඩි මේක වයිඩ් යෝක එකක් යොමු කරන්නයි උත්සාහ කළේ. හැබැයි පන්දුව වයිඩ් ලයින් එකෙන් එපිට පතිත වුණේ. නමුත් PTA විනිසුරුවරයා මේක වයිඩ් පන්දුවක් විදිහට සලකුණු කළේ නැහැ. මේ අනුව ඊටාම උණුසුම් තැනකට ආපු තරඟය විනිසුරුවරයාගේ දුර්වල තීරණයක් නිසා එකපාරටම අයිස් වගේ සීතල වෙලා ගියා. ලකුණු 5කින් පාකිස්තාන කණ්ඩායම මේ තරඟයේ ජයග්‍රහණය හිමි කරගත්තා. දසුන් ශානක ලකුණු 76ක් නොදැවී රැස් කරගන්නට සමත් වුණේ පන්දු 31ක් තුලදී. මෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟෙන් පරාජයට පත් වෙද්දී ලෝක කුසලාන තරඟාවලියේ අවසන් වටේ තරඟ තුනම ඉන්දියාවට රැගෙන ගියේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය මෙතෙකින් අවසන් කරමින්. මේ තරඟයේ ටර්නින් පොයින්ට් එක විදියට විදූ දකින්නේ 15 වෙනි පන්දුවාරයේදී ෂඩාබ් කාන්ට එරෙහිව පවන් රත්නායක එල්ල කරපු 6 පහර දෙක. මේ 6 පහර දෙකත් සමගින් තමයි ශ්‍රී ලංකාවට මොමෙන්ටම් එක සෙට් උනේ දසුන් ශානකට මේ තරඟයේ ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීම සඳහා. ඒ වගේම තවත් ටර්නින් පොයින්ට්ස් කිහිපයක් සටහන් කරන්න පුළුවන් ප්‍රධාන එකක් තමයි ෆකා සමාන්ගේ රිවිව් එක ලබා නොගැනීම. එහෙමුණා නම් ඔවුන් මේ ලකුණු 200 සීමාවට නොයන්නටත් ඉඩ කඩ තිබුණා. ඒ වගේම 19 වෙනි පන්දුවාරයේ අවසන් පන්දුවේ වෙල්ලා ඩොට් බෝල් එකක් ක්‍රීඩා කිරීමත් දසුන්ගේ ස්කූප් පහරට ගත්ත උත්සාහයත් මේ තරඟයේ ටර්නින් පොයින්ට්ස් බවට පත් වුණා. ෂයිබ් ෂාඩා ෆර්හාන් ලෝක කුසලාන තරඟාවලියක ශතක දෙකක් වාර්තා කරපු පළමු පිතිකරුවා බවටත් තරඟාවලියක් තුළ වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා බවටත් පත් වුණා. මේ ඕනෑම 20 තරඟාවලියක දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් සටහන් වෙනවා. ඔහු සහ ෆකා සමාන් අතරේ ගොඩ නැගුණු ලකුණු 176ක සබඳතාව ලෝක කුසලානයක ඉහළම ලකුණු සබඳතාව විදිහටයි වාර්තා අතරට එකතු වුණේ. ෆර්හාන් සිය දෙවන 20 අන්තර්ජාතික ශතකය සහ ෆකා සමාන් සිය 14 වන 20 අන්තර්ජාතික අර්ධ ශතකය වාර්තා කළා. ෆර්හාන් මෙවර තරඟාවලියේ 6 පහර 18ක් වාර්තා කරලා තිබෙන්නේ. තරඟාවලියක වැඩිම 6 පහර වාර්තා කරපු පිතිකරුවා ලෙස නිකලස් පූරන් අබිබෝවා යමින් ඔහු තරඟයේ වීරයා ලෙසත් නම් කෙරුණා. ෆකා සමාන අන්තර්ජාතික 20 පිටියේ 6 පහර 99ක් වාර්තා කරගෙන පාකිස්තානය වෙනුවෙන් වැඩිම 6 පහර ලාභියා බවට පත් වුණා. දසුන් ශානක මේ තරඟයේදී 6 පහර 100 කඩයිම පැන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම 20 අන්තර්ජාතික 6 පහර වාර්තා කරපු ක්‍රීඩකයා බවට පත් වෙමින් මේ තරඟයේදී ඔහු 6 පහර 8ක් වාර්තා කරන්න සමත් වුණේ කුසල් ජනිත්ගේ 6 පහර 7 වාර්තාව අභිබවා යමින්. දසුන් සිය 8 වෙනි 20 අන්තර්ජාතික අර්ධ ශතකය සහ පවන් සිය දෙවැන්න වාර්තා කළා. කණ්ඩායම් දෙකම මෙහිදී ලකුණු 419ක් වාර්තා කරන්න සමත් වුණා. මේක 20 ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක වාර්තා වෙච්ච තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහටයි වාර්තා අතරේ රැඳුනේ. ශ්‍රී ලංකා කණ්ඩායම පිටම තරඟ දෙකක් කැත විදිහට පැරදිලත් මේ තරඟය බලන්න ආපු ශ්‍රී ලංකා කණ්ඩායමට සපෝට් කරන්න ආපු පල්ලේ කැලේ ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් ඉටු කරන්නට දස්සා ප්‍රමුඛ අපේ කොල්ලෝ ටික මේ තරඟයේදී සමත් වුණා. මේකෙන් යලිත් තහවුරු වෙන කාරණේ තමයි ස්කිල්ස් තියෙනවා. මේ ස්කිල්ස් හරියට කළමනාකරණය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම කණ්ඩායම ඇතුලේ ස්කිල් ගැප්ස් තියෙනවා. මේ ස්කිල් ගැප්ස් පුරවන්නට ඉදිරියේදී
අලුත් ක්‍රීඩකයන් යෝන් ක්‍රීඩකයන් මේ කණ්ඩායම් තුළට අරගෙන ඇවිල්ලා ඔවුන්ට රෝල් බේස් පර්ෆෝමන්ස් එකක් කරන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දිය යුතුයි කියන කාරණය. මේ තරගයේ ක්‍රීඩා කරපු විදියත් එක්ක පරාජය වුණත් දුකක් නැති තරගයක් අවසානයේදී විනිසුරු තීරණය හරියට ලැබුණා නම් මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් අපිට පැහැදිලිවම දැක ගන්නට හැකියාවක් තිබුණා. කෙසේ වෙතත් පෙරදුනත් දුක නැති තරගයක් එකම දුක තියෙන්නේ ශ්‍රී ලංකාවේ සෙමි ෆයිනල් එකක් සහ ෆයිනල් එකක් ක්‍රීඩා කරන්නට තිබිච්ච අවස්ථාව ගිලිහි යාම පිළිබඳව පමණයි. කොමුණත් මීළඟට ශ්‍රී ලංකාවට තිබෙන්නේ ඇෆ්ගනිස්තානය සමග එක්දින සහ 2020 තරගාවලියක්. මේ තරගාවලිය තුලදී කණ්ඩායමේ විශේෂයෙන් 2020 කණ්ඩායමේ බරපතල වෙනස්කම් රැසක් සිදු විය යුතුයි. ඒ මොනවද කියන එක පිළිබඳව අපි ඉදිරි එපිසෝඩ්ස් වලින් විශේෂයෙන්ම ලෝක කුසලානෙන් පස්සේ අපි ඒ පිළිබඳව කතා කරමු. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.